ආයිබුවන් සියලුම දූ දරුවන්ට දැන් අපි 2026 පෙබරවාරි 8 වෙනිදා පවත්වන Open University LLB entrance exam එකට ඇප්ලිකේෂන් දාන විදිය තමයි පරීක්ෂා කරන්නේ. ඒක ගැන මම ඔයාලට දල අවබෝධයක් දෙන්නම්. මේ තමයි Open University එකෙන් අපිට දාලා තියෙන විස්තරය ඇප්ලිකේෂන් කෝල් කරන. එතකොට හැමෝම දන්නවා මේක ඇතුළත් වීමේ සුදුසුකම් A level ඕනෑම විෂය ධාරාවකින් නව විෂය නිර්දේශයේ යටතේ S3ක් තිබීම හෝ පැරණි විෂය නිර්දේශයේ යටතේ ඉන්න දරුවන්ට විෂයන් 4න් අවම වශයෙන් සාමාර්ථ 3ක්වත් තිබිය යුතුයි. ඊට අමතරව උසස් පෙළ නොමැති දරුවන්ට පුළුවන් Open University එකේ තියෙනවා Advanced Certificate in Social Sciences කියලා certificate course එකක්. ඒකෙන් ක්‍රෙඩිට් 30ක සාමාර්ථයක් ඕගොල්ලන්ට පිරිනමනවා. එතකොට ඒකේ සුදුසුකම මත පුළුවන් ඔයාලට LLB entrance විභාගයට මුහුණ දෙන්න. අන්න එවැනි දරුවෝ අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම විවෘත විශ්වවිද්‍යාලය සමග ඩිරෙක්ට් කන්ටැක්ට් කරගෙන ඒකේ ප්‍රොසීඩියර් එක නැවත වතාවක් තහවුරු කරගන්න ඕන. එතකොට ගියවර අයදුම්පත් ගාස්තුව තිබ්බේ 5500ක් හෝ 6000ක් ආසන්න මුදලක්. නමුත් මේ පාර යම් මුදලින් මූල්‍ය අගය වැඩිවීමක් වෙලා තියෙනවා. රුපියල් 7000ක් වෙලා තියෙනවා. එතකොට නොවැම්බර් 20 සිට දෙසැම්බර් 20 දක්වා අයදුම්පත් කැඳවනු ලබනවා. එතකොට අද මම මේ පටිගත කිරීම කරන්නේ දෙසැම්බර් 8 වෙනි දින. තව ඔයාලට දින 12ක් තියෙනවා. apply online only කියලා තියෙනවා දක්වලා. ඒ කියන්නේ මෙවර Open University එක online පමණක් apply කරන්න තමයි ඕගලන්ට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. අයදුම්පත් ගාස්තු ගෙවීමේදී ඔබට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පත් මගින් ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළඟම විවෘත විශ්වවිද්‍යාල ස්ටඩි සෙන්ටර් එකට ගිහින් ඔබගේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයට ගිහින් ඒ ඔස්සේද ගෙවීමේ හැකියාව තියෙනවා. එතකොට මේකේ දිස්ත්‍රික් වයිස් මේ පාර ගන්න සිසුන් ප්‍රමාණයත් දක්වලා තියෙනවා. කොළඹින් සාමාන්‍ය පරිදිම 200යි අනිකුත් දිස්ත්‍රික් වලින් ඒ ආකාරයට වෙනත් අවුරුදු වල මෙන් සිසුන් සංඛ්‍යාවක් තෝරා ගනු ලබනවා. හැබැයි මෙවර ගිය වාරට වඩා තරඟය වැඩි කියලා අපි අනුමාන කරනවා. මොකද මෙම විභාගය එන්න තරඟය වැඩි වෙනවා මිසක් අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. සමහර විට පවත්නා අර්බුද ආපදාකාරී තත්ත්වයේ යටතේ මේ ඩෙඩ්ලයින් එක දික් කරන්න ඉඩ තියෙනවා. දෙසැම්බර් 20 සමහර විට ජනවාරි 5 වෙනිදා දක්වා වගේ දීර්ඝ කිරීමේ හැකියාව තියෙනවා. මොකද ගිය වාරෙත් ගම් වතුර තත්ත්වයක් තිබ්බ නිසා මට මතකයි ජනවාරි 5 වෙනිදා දක්වා ඇප්ලිකේෂන් කෝල් කරන එක දීර්ඝ කරා. ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා මොනවා හරි ගැටලුවක් මොනවා හරි සැකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන මේ 011 288 1432 කියන දුරකථන අංකය ඔස්සේ Open University එකට කෝල් කරලා ඒ ගැටලුව ඒ වෙලෙම निराකරණය කරගන්න ඕන. ඒක තමන්ගේ මිත්‍රයෙක්ටවත් තමන් උපකාරක පන්ති යන ගුරුවරයාටවත් විසඳන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම Open University එකේ help desk එක හරහාම විසඳිය යුතුයි. එතකොට ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක දානකොට අනිවාර්යයෙන්ම රාත්‍රී කාලය වෙනකන් ඉන්නේ නැතුව උදෑසන 10 සිට දහවල් 2වත් යන කාල සීමාව අතරේ ඇප්ලිකේෂන් එක දාන්න සූදානම් වෙන්න ඕන. ඒ ඔක්කොටම ප්‍රථමයෙන් ඔයාලා කාඩ් එකේ ඔයාලා ඔන්ලයින් පේමන්ට් එකක් කරන සිසුන් තමයි 99%ක්ම ඉන්නේ. ඒතකොට කාඩ් එකේ මේ මුදල අමතරව වැඩිපුර රුපියල් 1000ක පමණ මුදලක් තිබිය යුතුයි. ඔය සමහර රාජ්‍ය බැංකුවල ඒ අදාළම මුදල දාලා තිබ්බට බෑ. ඒ ගිණුම වල අවම වශයෙන් රුපියල් 1000ක හෝ මුදලක් තිබෙන්න ඕන රාජ්‍ය බැංකු තියෙනවා. ඒ නිසා ඒ ගැන ඔයාලා අනිවාර්යෙන් විමසිලිමත් වෙන්න.
හරි. එහෙනම් අපි දැන් කෙලින්ම යන් මේක ඇප්ලයි කරන විදිහට කොහොමද කරන්න කියලා බලන්න. ඔයාලා ටයිප් කරන්න ඕන .lk කියලා ටයිප් කරාම ඔයාලට එනවා විවෘත විශ්වවිද්‍යාලයේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. මෙතනින් ඔයාලා දකිනවා apply online කියලා තියෙනවා ටච් කරන්න තැන. ඒක ටච් කරන්න. මෙතන තියෙන දේ අනිවාර්යයෙන්ම පැහැදිලිව කියව ගන්න ඕන. අනිවාර්යයෙන්ම මේක ඇප්ලයි කරනකොට ඔබට පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා නම් පොඩ්ඩක් තව කෙනෙක්ගේ සහයෝගය අරන් හරි බලන්න. මොකද කාලය අරගෙන අපි විමසිලිමත්ව කළ යුතු දෙයක්. මෙතන තියෙනවා Bachelor of Laws Degree Program. මේ Bachelors of Laws Degree Program කියන එක ටච් කරන්න. එතකොට application portal එකට එනවා. හැබැයි direct Bachelors of Laws Degree Program එක පෙන්වන්නේ නැහැ. වෙනත් මේ කාලේ application call කරන උපාධි ඩිප්ලෝමා ඒ පාඨමාලා පෙන්වනවා. ඔන්න මෙතෙන්දී අපිට අදාළ Bachelor of Laws Honours Degree Program එක තියෙනවා. Selection test required. Selection test කියන්නේ දැන් ඔයාලා මුහුණ දෙන්න ඉන්න LLB entrance exam එක තමයි. මේක ටච් කරන්න view details කියන එක. එතෙන්දී program code, application fees, exam time එක 2026 පෙබරවාරි 8 ඒ ස්වර්ණමය දිනේ උදෑසන 9:30 ඉඳන් 11:30 වනතුරුත් දහවල් 12:30 සිට 2:30 වනතුරුත් මේ papers තියෙනවා. එතකොට general knowledge paper එකට පැයයි IQ paper එකට පැයයි. language paper එකටත් පැය බැගින් ඕගොල්ලන්ට ලැබෙනවා. මේකෙදි අපි කියන්න ඕන ප්‍රධානම දේ තමයි general knowledge paper එක 100%ක්ම සමහර විට ප්‍රශ්න 40ම ඕගොල්ලන්ට ලියන්න එන්න ඉඩකඩ තියෙනවා. එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර් එක හදිස්සියවත් මේ පාර වෙනස් වීමක් සිද්ධ වුණොත් පේපර් එක අනිවාර්යයෙන්ම 20ක් MCQ ලෙසත් 20ක් ලිවීමටත් මේ ඉඩකඩක් තියෙනවා. හැබැයි IQ පේපර් එකේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න 40ම එන්නේ MCQ විදිහට. MCQ level එකෙන් තමයි ඔයාලා IQ පේපර් එකේ ප්‍රශ්න 40ම කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න 40කට මිනිත්තු 60ක් කියන්නේ ඔයාලා දැනගන්න ඕන මොකද්ද අපි මේ කරන්න ඕන. න්‍යායාත්මක ක්‍රමවේදය පමණක් අනුගමනය කරලා හරියනවද? නැත්නම් නියමිත කාලය තුළ වැඩිම ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු ලියනවද කියන එක. ඉතින් මම ඔයාලව ට්‍රේන් කරේ හැම වෙලෙම පැයක් තුල පුළුවන් තරම් වේගෙන් ලියන්න පුළුවන් විදිහට IQ ට්‍රේන් කරන්න. ඉතින් ඒ නිසා ඔයාලා නැවත නැවත ගණන් හදනකොට අද එකතරා ගාණක් හදන්න ඔයාලට මිනිත්තු 4ක් ගියා නම් ඊළඟ වතාවේ අනිවාර්යයෙන්ම හදන්න ඕනේ මිනිත්තු 3:00කින්. ඔය විදිහට ඒ ආශ්‍රිත ගණන් අවසානයේදී මිනිත්තු 1:00කින් හදන්න පුළුවන් තත්වයට එන්නම ඕන. එහෙම වුණොත් තමයි මේ අතිශය තරඟකාරී විභාගයේ මේ රේස් එක අපිට දිනන්න වෙන්නේ. දැන් උසේන් බෝල්ට් උනත් සමහර තරඟාවලිවලදී දිනන්නේ මිලි තප්පර 0.1 0.2කින්. එතකොට මේකෙදි ඔයාලට එක ප්‍රශ්නයකට ටයිම් එක මදි වෙනවා කියන්නේ ඒක කට් ඔෆ් මාක් එක නැති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඒක හැමෝම මතක තියාගන්න. එතකොට ඉංග්‍රීසි පේපර් එකේදී ගිය පාරට ඉස්සෙල්ලා පාර දරුවෝ කාලය ගොඩාක් වැය කරලා තිබ්බා comprehension part එකේ fill in the blanks section එකට. එතකොට fill in the blanks section එකේ මෙච්චර කාලයකට ආවේ conjunctions දාලා හිස්තැන් පුරවන්න. නමුත් ඒ අවස්ථාවේ තිබ්බේ තමන් හිතලා තමන්ගේ වචන දාලා හිස්තැන් පුරවන්න. ඒකෙන් දරුවෝ ඒකට ගොඩාක් කාලය වැය කරලා රචනාවට කාලය මදි කියලා
ඉංග්‍රීසි පේපර් එකෙන් ලකුණු ගොඩාක් අහිමි කරගත්තා. ඒ නිසා ඒව වෙන්න එපා. Tamanට දෙයක් බැයි නම් ටක් ගාලා ඒක අතහැරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. මොකද මේක තරඟ විභාගයක්. මේක A level වත් මේක වාර විභාගයක්වත් ඒ වගේ දෙයක් නෙමෙයි. හරි. අපි දැන් නැවත යමු ඇප්ලිකේෂන් එක apply කරන්න තැනට. මේකෙත් entry qualifications දක්වලා තියෙනවා. Have 3 passes for any 3 subjects at one and the same sitting at the General Certificate of Education Advanced Level Examination in Sri Lanka in any stream and pass the selection test conducted for the purpose of admission, or have 4 passes at the General Certificate of Education A Level Examination under the old syllabus which has 4 subjects, of which at least 3 passes should have been obtained at one and the same sitting in any stream and pass the selection test conducted for the purpose of admission, or have 30 course credits at SLQF level 2 or above from any program offered by the Open University of Sri Lanka and pass the selection test. අර මම ඉස්සෙල්ලා කිව්ව ටිකම තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ SLQF level 2 කියන එකෙන් අදහස් කරන්නේ ඒ සර්ටිෆිකට් කෝස් එක කරාම ඔයාලා level 2 කියන සුදුසුකම සපුර ගන්නවා. එතකොට එන්ට්‍රන්ස් එක ලිව්වත් ඔබ කෙලින්ම ඕපන් යුනිවර්සිටි එකේ පළවෙනි ඉයර් එක විදිහට සිලෙක්ට් වෙන්නේ level 3 කියන අවුරුද්දට. එතකොට ඕපන් යුනිවර්සිටි ඩිග්‍රී එක ස්ටාර්ට් කරන්නේ level 3 කියන අවුරුද්දෙන්. level 3, level 4, level 5, level 6 කියලා අවුරුදු 4ක් අධ්‍යයන වර්ෂ 4ක් තියෙනවා. ඒ අධ්‍යයන වර්ෂ 4 සම්පූර්ණ කරාම තමයි ඔයාලට නීතිවේදී උපාධිය සම්පූර්ණ කරගන්න හැකියාව තියෙන්නේ. මෙතන දාලා තියෙනවා ශ්‍රී ලංකාවේ තියෙන LLB මධ්‍යස්ථාන අධ්‍යයන මධ්‍යස්ථාන. හරි. අපි දැන් කෙලිම යන්න ඕන apply now කියන එකට. මෙතන තමයි වැදගත්ම තැන. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අතේ තියෙන ඉදිරියේදීත් ක්‍රියාත්මක වෙයි කියලා හිතන ස්ථීර දුරකථන අංකයක් මෙතෙන්ට ලබා දිය යුතුයි. මේ ස්ථීර දුරකථන අංකේ තමයි OTP එකක් එන්නේ. මේ OTP එක එන්නේ නැතුව ඔයාලට ඉස්සරහට යන්න හැකියාවක් නැහැ. එහෙනම් මම දැන් මගේ දුරකථන අංකේ ගහනවා. අපි බලමු. මෙතන නැවත බිංදුව දාන්න අවශ්‍ය නැහැ. ධන 94 කන්ට්‍රි කෝඩ් එක තියෙන හින්දා තමන්ගේ 77 නම් එතන 71 නම් මේ විදිහට කරන්න. ක්ෂණිකව අපිට ආවා OTP කෝඩ් එක. මේ කෝඩ් එක ඔයාලා ගහන්න එපා. ඔයාලට එන්නේ වෙනත් කෝඩ් එකක්. එතකොට ඊට පස්සේ මේ verify OTP කියන එක ටච් කරන්න. හරි. mobile verified successfully. Okay. ඔන්න දැන් ඒක verification එක හරි. දැන් select program කියලා තියෙනවා. නැවත චුට්ටක් බොහෝම ප්‍රවේශමෙන් මේකේ තියෙන program එක බලන්න. අනිවාර්යයෙන්ම Bachelor of Laws Honours 2025. නීතිවේදී ගෞරව උපාධි 2025. ඊට පස්සේ මේකට ඔයා ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක ගහන්න. මම මොකක් හරි ඩෙන්ටිටියක් ගහනවා. මේක මේ අපි කාගේවත් ඩෙන්ටිටියක් නෙමෙයි. මම අනුමාන කරලා හදපු ඩෙන්ටිටි නම්බර් එකක් ඔයාලට පෙන්වන්න හින්දා කරේ. හරි. ඒකත් ටච් කරාම වෙරිෆයි කියලා එනවා. දැන් ඊමේල් ඇඩ්‍රස් එක ඔයාලා කරන්න ඕන.
ඔයාලගේ වළංගු ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යයෙන්ම මේකට තියෙන්නම ඕන. පාස්වර්ඩ් එක අමතක වෙලා හරි ලොග් වෙලා නැති හරි ඒ වගේ එකක් තිබ්බොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ දෙක හරියටම තියෙන්න ඕන. ඊට පස්සේ ඊමේල් එකටත් එනවා මේ වගේම OTP කෝඩ් එකක්. ඉලක්කම් 6කින් යුක්ත. ඊට පස්සේ ඒ ඔයා ඊමේල් එකට ගිහිල්ලා ඒ කෝඩ් එක බලලා මේ විදිහට ඇතුළත් කරන්න. මේ විදිහට ඇතුළත් කරාට පස්සේ නැවත මේ verify email කියලා තියෙන්නේ. ඒක ටච් කරන්න. success. email verified successfully. ඔයා මේ ඊමේල් එක නොගහ මෙතනින් ඉදිරියට වට යන්න දෙන්නේ නැහැ. කිසිම chance එකක් නැහැ. ඒ නිසා නැවත වතාවක් දුරකථන අංක මේ ටික පරීක්ෂා කරන්න. qualifications educational qualification. දැන් ඔයාට තියෙන්නේ මොන qualification එකද කියලා තමයි මේ බලන්න ඕන. නව විෂය නිර්දේශයේ යටතේ A level S සාමාර්ථ 3ක් තිබෙන දරුවෙක් නම් මේකට ටික් එක දාන්න. ඔන්න ඕල්ඩ් සිලබස් එක යටතේ විෂයන් 4න් 3ක් පාස් දරුවෙක් නම් මේ තියෙන දෙවෙනි එක ටික් එක දාන්න. හැබැයි අනිවාර්යෙන් ඔයා මේක කියවලා තේරුම් අරගෙන ටික් එක දාන්න. අර ඉස්සෙල්ලා කිව්ව විදිහට ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් සෝෂල් සයන්ස් වගේ සෙනෙට් එක අප්‍රූව් කරපු කෝස් එකක සුදුසුකම තියෙනවා නම් ඒ දරුවෝ මෙන්න මේකට ටික් එක දාන්න. වෙනත් මොකක් හරි සෙනෙට් එක අප්‍රූව් කරන වෙනත් මොන හරි සුදුසුකමක් තියෙන දරුවෝ ඒක දාන්න. ඒක ටිකක් වෙනස්ම ක්‍රියාන්විතයක්. තවත් දෙයක් තියෙනවා. උපාධියක් රහිත නීතිඥවරු සිටිනවනේ. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකට ගියාම ඔබට උපාධියක් ලැබෙන්නේ නැහැ. වෘත්තීය සුදුසුකම පමණක් ලැබෙනවා. ඔබ නීතිඥවරයෙක්. එතකොට ඔබට උසාවි ගිහින් කතා කිරීමේ සුදුසුකම තියෙනවා. හැබැයි ඒ වගේ නීතිඥ මහත්වරු ඉන්නවා LLB උපාධියක් කරන්න පෙළඹෙන. එතකොට අන්න ඒ වගේ නීතිඥ මහත්වරුන්ට පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට level 3 කියන පළවෙනි අවුරුද්ද skip කරන්න. ඒ කියන්නේ LLB ඩිග්‍රී එකේ සාමාන්‍ය පුද්ගලයෙක් අවුරුදු 4ක් හදාරන්න ඕන එක මේ නීතිඥ මහත්වරුන්ට දෙවෙනි වසරේ සිට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ level 4 කියන year එකේ ඉඳන්. හැබැයි මේ නීතිඥ මහත්වරු වුණත් අනිවාර්යයෙන්ම LLB entrance එක සමත් වෙලා තමයි උපාධිය හදාරන්න ඕන. හරි දැන් අපි ගොඩක් ඉන්නේ නව විෂය නිර්දේශය යටතේ දරුවෝනේ. මෙන්න මේ උඩ එකම ටික් එක දැම්මා. දැන් මෙතන ඔයාලයි personal information බලන්න. ඔයා මහත් ඒ කියන්නේ පිරිමි කෙනෙක් නම් මිස්ටර්, විවාහක කාන්තාවක් නම් මිසිස්, අවිවාහක නම් මිස් කියලා දාන්න. මේ තුනෙන් තමයි අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්නේ. එතකොට පුරුෂයෙක් වශයෙන් මිස්ටර් කියලා දාලා ඔයාලා මොකක් හරි නමක් දෙන්න. ඔව් මොකක් හරි නෙමෙයි ඔයාලයි නම දෙන්න. සම්පූර්ණ ඔයාලයි නම නිවැරදිව මෙතෙන්ට ෆුල් නේම් කියන එකේ ටයිප් කළ යුතුයි. ඔන්න මම නමක් ටයිප් කරා මේ මනක් කල්පිත නමක්. ඔයාලා මෙතන නම ටයිප් කරනකොට name with initials කියන එක ඔටෝ එතනින් ඩිටෙක්ට් කරගන්නවා. ඒ නිසා මේක ඔයාලට ටයිප් කරන්න දෙයක් නැහැ. එතකොට date of birth කැලෙන්ඩර් එකට ගිහිල්ලා ඔයාලා දෙන්න. මේ වර්ෂය යටින් ටච් කරාම වර්ෂය ඔයාලට තෝරගන්න පුළුවන්. මං ඉස්සෙල්ලා 60න් පටන් ගන්න ඩෙන්ටිටි එකක් දීපු විදිහ මම නිකන් 1960 කියලා දෙනවා. 60 අද දවස දෙසැම්බර් 8. හරි. දෙසැම්බර් නේ ඔක්තෝබර් 8. හරි. එතකොට තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය. මේල්. පුරුෂයෙක් නම් මේල්, ස්ත්‍රියක් නම් ෆීමේල්. ඇඩ්‍රස් ලයින් 1. ඕගොල්ලොන්ගේ නිවසේ ඇඩ්‍රස් එක.
මේ තියන්නේ ෆෝමැට් එක නම්බර 1 2 3 අසවල් වීදිය අසවල් ග්‍රාමය එහෙම දාන්න පුළුවන්. ඉතින් මමත් එහෙම දානවා. නම්බර 1 2 3 නිකම් මම කොළඹ 7 ඇඩ්‍රස් එකක් දැම්මා. තමන්ගේ ගෙදර අංකේ. එතකොට ඒ ගෙදරට අදාළ වීදිය මාවත. ඊට පස්සේ ඒකට අදාළ ග්‍රාමය. දිස්ත්‍රික්කේ. එතකොට දිස්ත්‍රික්කේවා අනිවාර්යෙන් හරියට තෝරන්න. තමන්ගේ පදිංචි දිස්ත්‍රික්කය මේකෙදි තෝරා ගන්න ඕන. ඒක තමයි වැදගත්ම කාරණේ. පදිංචි දිස්ත්‍රික්කය කිව්වම ඩෙන්ටිටි තියෙන එක දිස්ත්‍රික්කයක් කියනවා. ග්‍රාම නිලධාරී සහතිකයේ තියෙන තව දිස්ත්‍රික්කයක් කියනවා. ඡන්ද හිමි නාම ලේඛනයේ තියෙන්නේ. එතකොට එතනින් කොහොමද අපි හරි පදිංචිය හොයාගන්නේ? එතකොට ඔබ නීති ශිෂ්‍යයෝ වෙන්න ඉන්නකොට දන්නව අනිවාර්යයෙන්ම පදිංචිය සනාථ කරන්න නම් හොඳම ලියවිල්ලි එකක් තමයි GS සර්ටිෆිකේට් එක සහ ඡන්ද හිමි නාම ලේඛනේ. එතකොට ඉඩම් සම්බන්ධ ගැටලු වලදී ඔව්ව තමයි කෙනෙක්ගේ පදිංචිය තහවුරු කරන්න යොදා ගන්න යම් යම් සාක්ෂි වලට වැටෙන්නේ. එතකොට ඡන්ද හිමි නාම ලේඛනේ වාගේ තියෙන්නේ හිතන්නකො මොනරාගල කියලා. හැබැයි වාගේ ඩෙන්ටිටි තියෙන්නේ කොළඹ 7. එතකොට ඔයාට කොළඹ ඔයා බෝඩ් වෙලා හිටියට එතනේ බෝඩ් වෙලා හිටියට ඔයාට එතන සම්පූර්ණ හිමිකමක් නැහැ. ඔබ తాවකාලික රැඳවුම් කාර්යයක් විතරයි එතන පදිංචි කාර්යයක්. එතකොට ග්‍රාම නිලධාරී කෙනෙක් කොළඹ ගිහිල්ලා ඔයාගේ හිතවතෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ ඒරියා එකේ. එතකොට මේ හිතවත් ග්‍රාම නිලධාරී මහත්මයා ගාවට ගිහිල්ලා මට දෙන්න මේව ග්‍රාම සේවා සහතිකයක් ඉදරුම්කමට කියලා කිව්වට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. හදිස්සියවත් හම්බ වුණත් ඒක ඒ ග්‍රාම නිලධාරිතුමාගේ රස්සාවට කෙලින්ම ප්‍රශ්නයක් වෙන වැරද්ද. මොකද සමහර දරුවෝ සූදානම් වෙලා ඇති තරංගකාරී වැඩි ප්‍රදේශවල ඉඳලා කොහොම හරි ওই තරංගකාරීත්වය අඩුයි කියලා නිකම් මතයක් තියෙන ප්‍රදේශවලින් ග්‍රාම සේවා සහතිකයක් මම ගන්නම්කෝ කියලා ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න. එහෙම ඉන්නවා නම් වැරදිලාවත් ඒක කරන්න එපා. ඔයාටත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඔයාට රෙජිස්ටර් වෙන්නත් බෑ. සහ ග්‍රාම නිලධාරීතුමාගේ රැකියාවත් අහිමි වෙනවා. එහෙම ග්‍රාම නිලධාරීවරු ඒ නිසා ආවට ගියාට ග්‍රාම නිලධාරී සහතිකයක් දෙන්නේ නැහැ. එතකොට මොනරාගල දරුවෙක් නම් ඔයා මොනරාගල ඒ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරීතුමා ගාවට ගිහිල්ලා ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න ඕන. හැබැයි ඒක ගන්න ඕන දැන් නෙමෙයි ඔබ LLB entrance සමත් වෙලා ඕපන් යුනිවර්සිටි එකට මුලින්ම රෙජිස්ටර් වෙන්න යන්න කලින් තමයි ගන්න ඕන. එතකොට දැන් හිතන්න ඔබ ඔබගේ මිත්‍රයෙක් ඉන්නවා. ඔබ ඉන්නේ මොනරාගල ඔබ ලියන්නේ කොළඹින්. ඔබ කොළඹින් කට් ඔෆ් මාක් එක අරගෙන සිලෙක්ට් වෙනවා. දැන් ඔබ කොළඹ සෙන්ටර් එකට යනවා. කොහොම හරි මොකක් හරි ක්‍රමයකට ඔය කියන විදිහට සහතිකයක් අරගෙන. හැබැයි දන්න කෙනෙක් ඉඳලා ඔබගේ පදිංචිය තියෙන්නේ මෙහෙ නෙමෙයි අර ප්‍රදේශ කිව්වොත් අනිවාර්යයෙන්ම ඔබ ලියාපදිංචි කර ගැනීමේදී ගැටලුවක් එනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ හින්දා අවංකව යන්න අපි නීති ශිෂ්‍යයෝ වෙන්නින් ඔයාලා නීති ශිෂ්‍යයෝ වෙන්නින් අය. එතකොට නීතිය හදාරනවා නම් ඔබ දෑත් පිරිසිදු විය යුතුයි. එතකොට තමන්ගේ අදාළ ස්ථීර පදිංචියට අදාළ ලිපිණයෙන් ඇප්ලයි කරන්න. ඔන්න මම දැන් මේක කොළඹ 7 ලිපිණයක් දීපු ඉඳන් මම කොළඹින්ම ඇප්ලයි කරනවා. මොකද ඒ වෙලාවට Tamanට වැරදුනා මම ඒක කලබලයට ෆීල් කරේ කියලා ඒ වගේ එක්ස්කියුස් දෙන්නේ නැහැ. දැන් මෙතන ඔයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් ස්ථීර දුරකථන අංකයක් තියෙනවා නම් මොකක් හරි 011 හරි ඒ වගේ නම්බරයක් තියෙනවා නම් ඒක දාන්න. මේ OTP එක ගන්න දාපු නම්බරේම දැන් මට ගැටලුවක් නැහැ. ඒ නම්බරය ඇතුළත් කරද්දී බිංදුව ඉස්සරහට දාන්න එපා. එහෙම දැම්මොත් එරර් එකක් එන්න ඉඩ තියෙනවා. ඔව් බිංදුව ඇතුළත් කරන්න දෙන්නේ නැහැ.
සිවිල් ස්ටේටස්. ඔයා විවාහකද අවිවාහකද? නැත්තම් දික්කසාද වෙලා වගේ නම් අදාළ අද කියලා දාන්න. මෙතන මම සිංගල් කියලා දානවා. Are you currently employed? ඔයා දැන් මොකක් හරි රැකියාවක් කරන කෙනෙක්ද? එහෙමනම් designation වගේ තනතුර දාන්න. හිතන්න company secretary නැත්නම් management assistant. ඒ ආදී වශයෙන් ඒක පුරවන්න පුළුවන්. ඒක දැම්මේ නැහැ කියලත් ලොකු ගැටලුවක් නැහැ. නමුත් ඔබගේ වෘත්තීමය විස්තරය එතන දල වශයෙන් කෙටියෙන් දාන්න. ඔබ බැංක කෙනෙක් නම් බැංක, ડોක්ටර් කෙනෙක් නම් ડોක්ටර්, ටීචර් නම් ටීචර්. ඒ ආදී වශයෙන්. බිස්නස්මන් කෙනෙක් නම් ඉතින් එහෙම අවශ්‍ය නැහැ දාන්න. මම ඒ ටික් එක ඉවත් කරනවා. ඊළඟ එක, do you have any special needs or disabilities? ඒ කියන්නේ ඔබ යම් ආබාධයකින් පෙළෙනවා නම්, ශ්‍රවණාබාධයකින් හෝ දෘශ්‍යාබාධයකින් හෝ සමහරට ඇවිදින්න අමාරු කකුලක් තුවාල වෙලා අන්න ඒ වගේ උඩ තට්ටුවකට නගින්න බැරි වෙන්න පුළුවන්. සමහරට වීල් චෙයාර් එක යන්න පුළුවන්. ඒ වගේ වුණොත් ඒක මෙතන බ්‍රීෆ්ලි ඔයාගේ ඒ තියෙන දුබලතාවය දක්වන්නම ඕන. එතකොට තමා ඕපන් යුනිවර්සිටි එකෙන් ඒ අදාළ ඇප්ලිකේෂන් දෙනකොට ඒ වගේ අයට මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ පහසුකම් සලසා දෙන්නේ. ඊට පස්සේ එදාට එක්සෑම් හෝල් එකට ගිහින් මට මේ ඇවිදින්න බෑ මේ කකුලේ තුවාලයක් තියෙනවා වගේ කිව්වට එක්සැමිනර්ස් ලගින් ඒ වෙලාවට chance ගන්න බෑ. දැන් එහෙම මේ අවස්ථාවේ මොකුත් නැති හින්දා ටික් එක ඉවත් කරමු. එතකොට මේ ඔටෝ මෙතන හැදෙනවා. ඔයා දැන් දාපු ඇඩ්‍රස් එක සහ ඔයා සිලෙක්ට් කරපු හින්දා ඔබට එන්නේ කොළඹ සෙන්ටර් එක. දැන් ඔබ බදුල්ල මොනරාගල ඇඩ්‍රස් එකක් දැම්මම ඔබට එන්නේ බදුල්ල සෙන්ටර් එක. මේ දාලා තියෙන note, your respective regional center will be automatically appeared based on your residential district preferred medium. මේක වටිනම දෙයක්. දැන් ඉංග්‍රීසි මීඩියම් දැම්මොත් ඔයාලට IQ general knowledge දෙකම ඉංග්‍රීසියෙන් එනවා. ඊට අමතරව සිංහල ඉංග්‍රීසි භාෂාවත් ලියන්න වෙනවා. එතකොට Tamil medium students ලා ඉන්නවා නම් එයාලට IQ general knowledge Tamil medium එකෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ භාෂා ප්‍රශ්න පත්‍රය සුපුරුදු පරිදි ලියන්න වෙනවා ඉංග්‍රීසි Tamil. එතකොට අපි දැන් මෙතන ඉන්නේ සිංහල භාෂා මාධ්‍යයෙන් ලියන දරුවෝ 90ක් 95ක් ඉන්න නිසා සිංහල කියන එක තෝරන්න. දැන් නැවත වතාවක් බලන්න ඔයා දාපු විස්තර හරිද කියලා. තව පාරක් චෙක් කරන්න. ඊට පස්සේ මෙතන ඇග්‍රීමන්ට් එක ඔයා එකඟ වෙන්න ඕන. අර ඕන දෙයකදී අපිට තියෙනවනේ ඒක. ඕනනම් පුළුවන් ඔයාට මෙතන ලොකු වැරද්දක් වගේ දෙයක් දැනෙනවා නම් මෙතන රීසෙට් ෆෝම් කියලා ඒක ටච් කරලා නැවත මුලින් ඉඳන් පුරවාගෙන යන්න හැකියාව තියෙනවා. දැන් මේ ඔක්කොම ටික නිවැරදි හින්දා අපි confirm the personal details and proceed to the payment කියන එකට එනවා. ඔන්න දැන් payment gateway එකට ආවා. දැන් නැවත වතාවක් යාලා application summary එකක් දක්වලා තියෙනවා. ඔයාගේ පුරවපු ඒ විස්තර ටික නිවැරදිද කියලා නැවත වතාවක් මෙතන බලන්න. To continue, you must pay the application fee of 7,000 rupees. රුපියල් 7,000ක් දැන් අර මං කිව්ව විදිහට කාඩ් එකේ තිබිය යුතුයි. ඊට පස්සේ මෙතන නැවත ටික් එකක් දාන්න by submitting this application I acknowledge that the information provided is accurate and completely to the best of my knowledge. ඒ කියන්නේ ඔයා මේ ඇතුළත් කරපුවා නිවැරදි ඔයා අවබෝධයෙන් මේක කරේ කියලා කියනවා. එතකොට මෙතන ක්‍රම දෙකක් තියෙනවා. Visa, card payment, cash payment. මම පොඩ්ඩක් ඊට කලින් මේ cash payment කියන එක ටච් කරන්න. cash payment කියන එක ටච් කරාම එනවා
Please confirm that you wish to proceed with the cash payment option. You will be required to make the payment at your nearest Open University regional or study center. Once you confirm, you will not be able to switch to the card payment option later. We want to continue. ඒ කියන්නේ මේ පේමන්ට් එක ඔයා කරනවා නම් ඔයා යන්න ඕනේ ඒ වෙලාවේ ඔයාගේ ඩිස්ට්‍රික්ට් එකේ තියෙන ළඟම තියෙන Open University study center එකට. ගම්පහ දරුවෙක් නම් ගම්පහ තියෙන study center එකට යන්න ඕන. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ දරුවෙක් නම් අනුරාධපුරේ ස්ටඩි සෙන්ටර් එකටත් පොළොන්නරුවේ ස්ටඩි සෙන්ටර් එකටත් යන්න ඕන. එතෙන්ට ගිහිල්ලා ඔයා මේක ටච් කරලා මෙතෙන්ට ඕකේ එක දෙන්න ඕන. එතකොට එතන ඉන්න මේ නිලධාරීතුමා හෝ තුමිය ඔයාට මේ මුදල කෑෂ් ඉන් හෑන්ඩ් රුපියල් 7000 අරගෙන ඔයාට මේ වෙරිෆිකේෂන් process එක සිදු කරලා එතන ඉඳන් මේ පේමන්ට් එක කන්ෆර්ම් කරලා දෙයි. ඔවුන් මේ පේමන්ට් එක සබ්මිට් කරපු ගමන් ඔයාගේ නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. මොනවාම හරි ගැටලුවක් තිබ්බොත් අර මම කිව්ව දුරකථන අංකයට කෝල් එකක් දෙන්න. හැබැයි මෙතන මෙහෙමයි. නිකන් හදා බලන්න කියලා මේක ටච් කරන්න එපා. මේක කියන්නේ ඒකයි. ඔයා කෑෂ් පේමන්ට් කියන එක සිලෙක්ට් කරලා නැවත ආපහු කාඩ් පේමන්ට් කියන එක සිලෙක්ට් කරන්න බෑ කියලා මෙතන තියෙනවා. ඒ නිසා මම අත්හදා බලන්නවත් ඕකේ කියන එක දෙන්නේ නැතුව මම දැනට කැන්සල් කියන එක දෙනවා. එතකොට 99%ක් දරුවෝ ඔන්ලයින් පේමන්ට් වලට දැන් හැඩ ගැහිලා ඉන්න නිසා ඔයා චුට්ටක් ඒකට කැමති නම් නැඹුරුතාවය දක්වන්න. මම කාඩ් පේමන්ට් කියන එක ටච් කරා. right. එතකොට අපි දන්නවා ඔය ඔන්ලයින් එක එක බඩු ඕඩර්ස් දෙනකොට බිල් ගෙවනකොට සාමාන්‍යයෙන් බැංක් පේමන්ට් එකක් ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට මේ වගේ පේජ් එකක් එනවා. නමුත් ඒක ගැන දන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් මම කියන්නම්. මුලින්ම කාඩ් එක අරගන්න තමන්ගේ. බලන්න කාඩ් එකේ ගහලා තියෙන්නේ print කරලා තියෙන්නේ මේ වීසා කියන පදයේද මේ මාස්ටර් කාඩ් කියන පදයේද කියලා හොඳට බලන්න. දැන් තියෙන 95%ක්ම කාඩ් තියෙන්නේ වීසා පේමන්ට් කියලා print කරපො. එතකොට වීසා පේමන්ට් එක print වෙලා තියෙනවා නම් මේක ක්ලික් කරන්න. දැන් මෙතන කාඩ් නම්බර් එකට ඔයා කාඩ් එකේ ඉස්සරහා තියෙන අංක 16කින් උත් ඒ අංකේ දාන්න. මම දැන් නිකන් මොකක් හරි අංකයක් දානවා. ඔන්න ඔය විදිහට අංක 16 දාන්න ඕන. එතකොට ඔබ මේ වැරදි අංකයක් නම් දැම්මේ මේක මෙතනින් ඩිටෙක්ට් කර ගන්නවා. මම දැන් මේක උපකල්පිත නම්බරයක් දැම්මේ. ඊට පස්සේ කාඩ් එකේ යට තියෙනවා EXP expire කියලා දාලා වසරකුයි මාස අංකෙකුයි. උදාහරණයක් විදිහට 5 ඇල ඉරක් 29 සමහරට 7 ඇල ඉරක් 30 2 ඇල ඉරක් 25. ඒ කියන්නේ 2025 පෙබරවාරි වෙනකොට මේ කාඩ් එක මේ එක්ස්පයර් වෙනවා. දැන් මම දානවා 5 ඇල ඉරක් 2029 කියලා. කාඩ් එකේ තියෙන එක. ඊට පස්සේ මෙතන CVN ඒ කෝඩ් එක තමයි මේ මෙතන දැන් මේ මෙයාලා මේ රූප එකක් දක්වලා තියෙන්නේ. කාඩ් එකේ අනිත් පැත්තේ තියෙනවා ඉලක්කම් 3කින් යොත් රහස් කේතයක්. ඕන් ඔය රහස් කේතය දාන්න. හරි. ඒ රහස් කේතෙත් ඔයා දැම්ම. ඊට පස්සේ මෙතන pay කියන එක ක්ලික් කරන්න. ඇයි දැන් මගේ මේ රෙඩ් කලර් එකෙන් ආවේ? හේතුව මම ඇතුළත් කරේ වළංගු කාඩ් පත් අංකයක්වත් මනක් කල්පිත කාඩ් එකක අංකයක්. ඒ නිසායි ඒක වුනේ. දැන් මෙතනින් පේමන්ට් එක ඕකේ වුණ ගමන් හරි කාඩ් අංකය දැම්මම පේමන්ට් එක ප්‍රොසීඩ් වෙනවා. එතකොට යන්නේ Open University එකේ මේ People's Bank account number එකට. ඊට පස්සේ ඒක ගිහාම ඔයාගේ ෆෝන් එකට අර ඇතුළත් කරපු මොබයිල් නම්බරයට එනවා
පින් අංකයක්. දැන් මෙතන මම payment failed කියලා ආවේ අර හේතු උඩ පින් අංකයක් එනවා. ඊට අමතරව ඔබගේ ඊමේල් එකටත් ඊමේල් පණිවිඩයක් එයි. එතකොට ඔයා ඒවා සේව් කරලා තියාගන්න. ස්ක්‍රීන්ෂොට් උත් ගහ ගන්න. අනිවාර්යයෙන්ම ඔය එන ඔක්කොම මැසේජ් එක පවා ස්ක්‍රීන්ෂොට් ගහලා වෙනත් දුරකථනයකත් ගබඩා කරලා තියන්න. මොකද ෆෝන්ස් නැති වෙන්න පුළුවන්. නම්බර් ස්ථානගත වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවනේ. ඒ නිසා බෑකප් එකක් තියාගන්න බලන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරනකොට දැම්ම එකට කලබල වෙන්න එපා. විභාගෙ තියෙන පෙබරවාරි 8 නම් ආසන්න වශයෙන් ජනවාරි 25 22 වගේ කාලයක් වෙනකොට ඔයාගේ ෆෝන් එකට එනවා දැන් ඇප්ලිකේෂන් එක ආවා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න කියලා. එතකොට පුළුවන් ඔයාලට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ print එකක් අරගන්න. මොනයම් හෝ මෙතන ගැටලුවක් ඔබට උද්ගත වුණොත් අනිවාර්යයෙන්ම අපි ඉස්සෙල්ලා බලපු 0.11 288යි 14යි 32 කියන දුරකථනයට කතා කරන්න. ඒ දුරකථනයට කතා කරලා ඔයාලට පුළුවන් ඒ ගැටලු निराකරණය කරගන්න. ඉතින් මං හිතනවා ඇප්ලයි කරන ක්‍රමය ගැන ඔයගලන්ට අයිඩියා එකක් ආවා කියලා. අනිවාර්යයෙන්ම උදෑසන 10ක් දහවල් 2ක් අතර කාලෙදී මේ දේ උත්සාහ කරන්න. මොකද ඕපන් යුනිවර්සිටි එක මේ වෙලාවේ ගොඩක් බිසි. එතකොට පළවෙනි දුරකථනයෙන්ම ඔයාලට හැමතුම සම්බන්ධ කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට කරන්න. එහෙනම් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් ඔයාලට උද්ගත වුණොත් පන්ති සහභාගී වෙන හෝ නොවන දරුවෝ කවුරු වුණත් ගැටලුවක් නැහැ. WhatsApp channel එක මගේ නොමිලේ WhatsApp channel එක follow කරන්න. මගේ Facebook page එක ගඟුල් එදිරිසිංහ GANGUL එදිරිසිංහ කියලා ප්‍රොෆයිල් එකයි page එකයි තියෙනවා. මේ page එක follow කරන්න. ඒකේ තියෙන post ඔස්සේ ගිහින් Facebook group එකේ මම share කරන මූලික දැනුම ලබාගෙන ඕගලන්ට දල අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්. හැමෝටම නීති ශිෂ්‍යයෝ වෙන්න වරම් ලැබේවා.